බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි සම්බුද්ධ පූජාවයි බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට යෙදුණා. දැන් බලාපොරොත්තු වන්නේ මේ මොහොතේදී අසනීප තත්ත්වයෙන් සිටින ඒ ડોક્ટર රිච් මහත්මයාට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් බුදුන් වහන්සේගේ දේශනාවන් තුළ ඇතුළත් වූ ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියනා වූ මේ ත්‍රිවිධ රත්නයේ ගුණ අනුභවයෙන් පෙරිච් මහත්මයාට තාමත්ම ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ වේවා කියන උදාාරතර වූ චේතනාවේ යුක්තව අපි මෙහෙම මොහොතේදී පිරිත් ධර්මයේ දේශනා කරනවා. සාදු කියලා ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒ වාසිකෝ පලයිකෝ පච්චත්තං හෝතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොක්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේන කත්ත අට භූතානම් පාපත්‍යා නිවාරණං පරිත්තස්සානුභාවේන අන්තු දේසං උපද්දවේ අන්දුන් නිවිදු